විහාර මහා පිරිවෙන්නේ විශ්‍රාමික පරිවෙනාධිපති සහවත්මන් පරිවෙනාධ්‍යක්ෂක ශාස්ත්‍රපති නාරම්පනාවේ සද්ධර්මවාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන අනුනායක ස්තවපාදයන් වහන්සේට දෙන්ට යෙදුනේ අපගේ ස්වාමීන්ද්‍ර වූ සර්වඥන් වහන්සේගේ වර්ෂ ප්‍රමාණයෙන් 2569 වෙනි වප් මාස පුර 15ක් නම් තිතියලත් කිවි දින හෙවත් විවාහ වර්ෂ 2025ක් වූ ඔක්තෝබර් මාස 3 වෙනි දිනදී ඒ වගත් මෙසේම මහනුවර ශ්‍රී සිංකණ්ඩ සෛලාභිදාන ශ්‍රී වර්ධනපුර මහනුවර ශ්‍රී හයගිරි අස්ගිරි මහා විහාරීය රාජෝපස්ථානීය පරම ධර්ම සභා නම් වූ වින්සත් වර්ගික කාරක මහා සංඝ සභාවේ කැමැත්ත ලෙස අසංකලේ මහනුවර ශ්‍රී හයගිරි විජේසුන්දරාරාම විහාරාධිපති සහ ඓතිහාසික බදලු මුතියංගන රජ මහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාන රතනාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායකත්වයන් වහන්සේ වම්හ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහා ලේකකාධිකාරී නායක මාහිම්පාණන් වහන්සේ ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්දාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ විසින් කියවන්නට යෙදුණු එම ශ්‍රී සන්නස්පත්‍රය දැන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මැතිතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වෙතින් එම සන්නස්පත්‍රය ලබාගෙන අතිගරු ජනාධිපතිතුමන් වෙත එය පිරිනමන්නට ඉන් අනතුරුව ගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අපේ අභිනව අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙත එම ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීම සඳහා මගුල් බෙර වාදනයේ සක්පිබීම මැද්දේ ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුන් විසින් මේ අභිනව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අතිගෞරවනීය නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනති සානන්දාභිධාන අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙත එම පාර්ශවයේ අනුනායක ධූරය පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍රය ඒ රිදී මංජුසාවයි ගරු ජනාධිපතිතුමන් විසින් මෙලෙස පිරිනමනු ලැබුවේ. දැන් ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රී දළදා මාලිගාවේ වැඩ බලන ගරු දියවඩනමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමනි ඔබතුමන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා නායක මාහිම්පාණන් වහන්සේ වෙතින් එම රිදී මංජුසාව යලිත් ලබාගෙන ආසනයේ මත තැන්පත් කරලීම සඳහා අති ගෞරවනීය අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේ 1985-86 අධ්‍යයන වර්ෂවලදී කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් බෞද්ධ අධ්‍යයනයේ විශේෂවේදී උපාධිය හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබනවා. 1993 දී කැලණි විශ්වවිද්‍යාලය අනුබද්ධ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ගන්නවා. එතනින් පසුව තව තවත් ඒ අධ්‍යාපනයේ නිම්වලලු පුළුල් වෙනවා. අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ විශිෂ්ට නිර්මාණයක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ද ඒ විශ්වවිද්‍යාලයේ විශිෂ්ට නිමැවුමක්. ඒ සොඳුරු විශ්වවිද්‍යාලයේ ඒ පින්බිමට ඔබ බොහෝ දේ පිරිනමන්නට නොපසුබට වන බව අප හොඳින් දන්නවා. සියම් මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක පදවිය පිළිබඳ මේ ශ්‍රී සන්නස්පත්‍රය පිරිනමා ඒ කීර්ති ශෝභාව මහත් ගෞරවයෙන් විශ්වවිද්‍යාලයටද මහඟු තිරණයක්සේ පිරිනමන්නට යෙදුණු දිනයක්සේ සලකන්නට හැකියි.
ඒ අපරිමාණ වූ මහා ශ්‍රද්ධාව ඒ නිහතමානී සතුට සමග